අපි හැමෝම දන්නවා ලංකාවේ අපිට පරිප්පු කියන්නේ නැතුවම බැරි දෙයක් කියලා. උදේට පාන් එක්ක, දවල්ට බත් එක්ක, රෑට රොටි එක්ක කොහොම හරි දවසට එක වේලකටවත් අපි පරිප්පු කනවමයි. හැබැයි ඔයා කවදා හරි හිතුවද දවසක් නෙවෙයි හැමදාම හැම වේලකටම වගේ පරිප්පු කෑවොත් අපේ ඇඟට මොකද වෙන්නේ කියලා? ඒක ඇත්තටම ගුණද නැත්නම් අගුණද? අද අපි කතා කරමු ඒ ගැන. මුලින්ම බලමු මේකේ තියෙන හොඳ පැත්ත. පරිප්පු කියන්නේ ඇත්තටම පෝෂණ ගබඩාවක්. ප්‍රෝටීන් රජෙක්. ඔයා නිර්මාංශ කෙනෙක් නම් මස් මාළු කන්නේ නැත්නම් ඔයාට ගන්න පුරුවන් හොඳම ප්‍රෝටීන් මාර්ගය තමයි පරිප්පු. ඒකෙන් අපේ මස් පිඩු වර්ධනය වෙනවා. ෆයිබර් හෙවත් කෙඳි. මේකේ කෙඳි ගොඩක් තියෙන නිසා බඩගින්න පාලනය කරනවා. ඒ වගේම බඩ වේලීම, කන්ස්ටිපේෂන් වළක්වනවා. හදවතට සහනයක්. පරිප්පු වල තියෙන ෆෝලේට් සහ මැග්නීසියම් නිසා හදවතේ ලෙඩ හැදෙන එක අඩු කරනවා කියලා විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙනවා. හැබැයි ඉතින් ඕනෙම දෙයක් ඕනෑවට වඩා ඕනෑම නැහැනේ. හැමදාම පාලනයක් නැතුව පරිප්පු කනවනම් ප්‍රශ්න කීපයකටත් මුහුණ දෙන්න වෙන්න පුරුවන්. ගෑස් ප්‍රශ්න. ඔව්, අපි හැමෝම දන්නවා පරිප්පු වෙඩිපුර කෑවම බඩ පිපෙනවා, ගෑස් හැදෙනවා වගේ ගතියක් එනවා කියලා. ඒකට හේතුව මේකේ තියෙන සමහර සංකීර්ණ සීනි වර්ග. වකුගඩු රෝගීන්. ඔයාට වකුගඩු ආශ්‍රිත රෝග තියෙනවනම් වෛද්‍ය උපදෙස් නැතුව ඕනෑවට වඩා පරිප්පු කන්න එපා. මොකද මේකේ තියෙන පොටෑසියම් වකුගඩු වලට දරා ගන්න අමාරු වෙන්න පුළුවන්. ලෙක්ටින් සහ ෆයිටේට්ස්. මේව නිසා ඇඟට වෙනත් විටමින් වර්ග උරා ගන්න එකේ පොඩ්ඩක් බාධා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි පරිප්පු පිසින්න කලින් හොඳට සෝදලා ටික වෙලාවක් පෙඟෙන්න තියන්න ඕනි. ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ පරිප්පු කියන්නේ පට්ටම කෑමක්. හැබැයි හැමදාම එකම විදිහට කන්නේ නැතුව වෙනස් වෙනස් එළවලු වර්ග, පලා වර්ගත් එක්ක සමබරව ගන්නව නම් තමයි වඩාත්ම ගුණදායක. විශේෂයෙන්ම උයද්දි ඉඟුරු, සුදුලූණු, කරපිංචා වගේ දේවල් ටිකක් වැඩිපුර එකතු කරගත්තොත් අර මම කලින් කිව්ව ඩෑස් ප්‍රශ්නයත් ගොඩක් දුරට අඩු කරගන්න පුළුවන්. ඔයාලත් හැමදාම පරිප්පු කන්න කැමති කෙනෙක්ද? පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න. මේ වගේ තවත් වැදගත් කරුණු දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. එතෙක් පරිස්සමෙන් ඉන්න.